ඔයා ස්ලිට් එකේ නම් මෙන්න මේ අලුතෙන් දාපු face recognition turnstile gate එකව දකින්න ඇති. ඔයා use කරන්න ඇති. but මේකේ මට ප්‍රශ්නය ආවේ අපි කවදාවත් ස්ලිට් එකට face recognition එකක් දුන්නේ නැහැ. right? අපි දන්න iPhone එකක් එහෙම use කරද්දී අපි face එක අපි මෙහෙම කරලා දීලා මෙහෙම different angles වලින් එයාට දෙනවා. right? ඒතර තමයි අපි දැනට use කරන හොඳ face recognition එක තමයි iPhone වල තියෙන්නේ. so කොහොමද මෙයා අපේ face එක detect කරලා අපේ ගානට අපේ නමත් එක්ක ඔක්කොම details එක දෙන්නේ? මොකද දන්න තරමෙන් ස්ලිට් එකේ අපි එක image එකයි ඒ කට්ටියට දීලා තියෙන්නේ. ඒක තමයි අපේ ID එකේ තියෙන image එක. but how they use that image, that one image to get a face recognition this accurate? ඒකට අපි CCTV එකෙන්වත් බලනවද? well නෑ. එහෙම නෙමෙයි. මේක ඇත්තටම ZK Techno කියන brand එකෙන් හදපු security system එකක්. මේකට ඇත්තටම famous for face recognition, fingerprint scanners, RFID readers. මේ වගේ ගොඩක් දේවල් වලට මේ කට්ටිය famous. so ඇත්තටම කොහොමද මේ කට්ටිය මේ එක image එකකින් අපේ face එක මේ දුර ඉඳන් ඩිටෙක්ට් කරන්න පුළුවන් වෙන්නේ. ඇත්තට මේ process එක වෙන්නේ deep learning face recognition model එකකින්. මේක usually based on arc face style CNN model එක. මේක අපේ face එක කෙලින්ම ඩිටෙක්ට් කරන්නේ මේක අපේ face එකේ vector embedding එකක් තමයි ගන්න. ඇත්තට මේක simply කිව්වොත් එහෙම ඔයා දාපු image එක තියෙනවානේ. මේ image එකේ ඔයාගේ ඇස් වල මේ ඇස් නහය කට මේ මූණේ තියෙන එයා embeddings වගේ create කරනවා. ඒ කියන්නේ මේවයි තියෙන distance එක, ratio එක එයා හදා ගන්නවා. template එක හදාගන්නවා. ඔයාගේ මූණ නෙමෙයි ඔයාගේ මූන්ට හරියන ටෙම්ප්ලේට් එක. එතකොට මෙතන වෙන්නේ ඔයා ඒ කැමරා එක ඉස්සරහට ගියාට පස්සේ එයා ඒ වෙලාවේ ආයෙ රීක්‍රියේට් කරගන්නවා මෙන්න මේ එම්බෙඩින් එක. ඒ කියන්නේ නිකන් අපි හිතමු ඔයාගේ ෆේස් එක දැන් ඔයාට දීලා තියෙන ID එක ඔයාලා තියෙනවා මේ රේෂියෝ එක මෙන්න මෙහෙමයි කියලා approximate ratio එකක් දීලා තිනවා. ඔයා අතනට ගියාට පස්සේ ආයෙ එයා ඩිටෙක්ට් කරගන්නවා මෙන්න මේ වගේ රේෂියෝ එකක් තියෙන කෙනෙක් ආවා. දැන් එයා කරන්නේ similarity search එකක්. ඒ කියන්නේ මෙන්න මේ එම්බෙඩින් එකට closම එක මොකක්ද කියලා කියන. මීට වඩා ගොඩක් ඇඩ්වාන්ස් මේකෙන් ලොකු මැතමැටිකල් මේකක් තියෙනවා. මම මේ ඔයගොල්ලන්ට සිම්පලි කියලා දෙන්නේ කොයි වගේද වෙන්නේ කියලා. සිමිලරිටි සර්ච් එකක් වෙන්නේ එහෙමයි. so මේ වෙක්ටර් එම්බෙඩින් එකයි මේ වෙක්ටර් එම්බෙඩින් එකයි සිමිලරිටි ස්කෝර් එකක් දීලා එයා බලනවා මොකද්ද වැඩියෙන්ම සිමිලර් කියලා. එතනින් තමයි ඩිටෙක්ට් කරගන්නේ මෙන්න මේ ඔයා කියලා. so දැන් නිදසේ ස්ලිට් එක ඇතුළට යද්දි ඔයා දන්නා මොකද්ද මෙතන වෙන්නේ කියලා. for more interesting tech and science stuff follow for more.